ඔයාට හොඳටම උණ හැදිලා. ඇඟේ පතේ අමාරුව හැදිලා ඇඳෙන් නැගිට ගන්න බැරුව ඉද්දිත් ඔයා ගෙදර අනිත් අයට කරදරයක් වෙයි කියලා හිතලා තනියම නැගිටලා ගිහින් උණු වතුර එකක් හදාගෙන බොනව නේද? ඔයා අතේ සතේ නේදුව මාරම අමාරු කාලයක් ගත කරද්දී ලොකු ප්‍රශ්නයක හිර වෙලා ඉද්දිත් කවුරු හරි කොහොමද කියලා ඇහුවම ඔයා මාරම ලස්සනට hina වෙලා මම හොඳින් ඉන්නවා කියලා කියනව නේද? බස් එකේ යද්දි හරි පාරේ යද්දි හරි අතේ ගෙනියන්න බැරි තරම් ලොකු බරක් තිබුණත් කවුරු හරි උදව්වක් කරන්න ආවොත් ඔයා ඉක්මනට කියනවා එපා මට පුළුවන් මම ගෙනියන්නම් කියලා. රස්සාව කරන තැන ඔයාට තනියම කරගන්න බැරි තරම් වැඩ ගොඩක් තිබුණත් කවදාවත් ඔයා අනිත් අයගෙන් අනේ මට මේක පොඩ්ඩක් කරලා දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ. ඔයා රෑ නිදි මරලා හරි ඒ ඔක්කොම තනියම කරලා ඉවර කරනවා. කවුරු හරි ඔයාට ආදරයට පොඩි තෑග්ගක් දුන්නත් ඔයාගේ හිතට මාර බයක් එනවා. දැන් මම එයාට ආපහු මොනවද දෙන්න ඕනේ කියලා. ඔයාට හැමතිස්සෙම ඕනේ අනිත් අයට උදව් කරන්න මිසක් කවදාවත් කාගෙන්වත් උදව්වක් ගන්න නෙවෙයි. අනිත් මිනිස්සුන්ට වදයක් වෙන්න, බරක් වෙන්න ඔයාට තියෙන්නේ මාරාන්තික බයක්. සමාජයේ ඔයා දිහා බලලා කියනවා ඇති ෂා මාර ශක්තිමත් කෙනෙක් නේ. මෙයා කාටවත් අතපාන්නේ නැහැ. මෙයා තනියම නැගිටින කෙනෙක් කියලා. සමාජයේ ඔයාගේ මේ හැසිරීම අගය කරනවා. හැබැයි අද people psychology simplified තුනෙන් නැති කතා කරන්න යන්නේ මුළු ලෝකයක්ම ශක්තියක් කියලා හිතාගෙන ඉන්න. හැබැයි ඇත්තටම ඔයාගේ අතුලාන්තය මාරම විදියට විනාශ කරලා දාන භයානක මානසික තත්වයක් ගැනයි. මනෝවිද්‍යාවේ අපි මේකට කියනවා අසාමාන්‍ය සාධීනත්වය කියලා. මේ වීඩියෝ එකේ අන්තිම තත්පරය වෙද්දී ඔයා මේ විදිහට කාගෙන්වත් උදව්වක් ඉල්ලන්නේ නැතුව තනියම විඳවන්නේ ඇයි කියන රහස වගේම මේ ලොකු මානසික බරෙන් නිදහස් වෙලා හිතේ සැනසෙල්ලෙන් ජීවත් වෙන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයන් ඔයාට හරියටම තේරුම් යාවි. මුලින්ම අපි මේ අසාමාන්‍ය සාධීනත්වය කියන දේ ගැන තියෙන ලොකුම බොරුව තේරුම් අරන් ඉඳිමු. ඔයා හැමදේම තනියම කරගන්නේ ඔයා මාරම ශක්තිමත් මිනිස්සෙක් නිසාවත් ඔයාට අනිත් අය ඕන නැති නිසාවත් නෙවෙයි. මනෝවිද්‍යාවට අනුව මේක අතීත මානසික කම්පනයක ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අතීතයේදී ඔයාගේ හිතට වැදුණු මහා ලොකු තුවාලයක් නිසා ඔයාගේ මොළය ඔයාව ආරක්ෂා කරන්න හදාගත්ත ආරක්ෂිත පවුරක් තමයි මේ තනියම ජීවත් වෙනම කියන එක. මේක ශක්තිමත්කමට වඩා අනිත් මිනිස්සුන් ගැන තියෙන මහා ලොකු බයක්. ඇයි ඔයාගේ මොළය මේ වගේ බයකින් ඉන්නේ? මොහොතක් අතීතයට ගිහින් කල්පනා කරලා බලන්න. ඔයාගේ ළමා කාලේදී ඔයාට උදව් ඕනම වෙලාවක ඔයාගේ අම්මා තාත්තා ළඟ හිටියේ නැද්ද? එහෙමත් නැත්නම් පවුලේ ලොකු ළමයා විදිහට ඔයාට ඔයාගේ ළමා කාලේ අතහැරලා පොඩි කාලෙම ලොකු වගකීම් කරට ගන්න සිද්ධ වුණාද? ඔයාට වැටුණම අඬන්න කවුරුත් හිටියේ නැති නිසා ඔයාට සිද්ධ වුණා තනියම කඳුළු පිහදාගෙන නැගිටින්න. ඒකෙන් ඔයාගේ යටිහිතට ගියපු පණිවිඩය තමයි මට ඉන්නේ මම විතරයි කියන එක. සමහර විට ඔයාගේ ජීවිතේ ගොඩාක් අමාරු කාලෙකදී ඔයා වැඩියෙන්ම විශ්වාස කරපු, ඔයා වැඩියෙන්ම ආදරය කරපු මිනිස්සයාගෙන් ඔයා උදව්වක් ඉල්ලලා ඇති. හැබැයි එදා මේ මිනිස්සයා ඔයාව අමුමුවේ ප්‍රතික්ෂේප කරන්නේ නැති. එයා එදා ඔයාව තනි කරන්නේ නැති. එහෙමත් නැත්නම් තවත් සමහර මිනිස්සු ඉන්නවා එයාලා ඔයාට උදව්වක් කරලා ජීවිත කාලෙම මේක මතක් කර ඔයාට වදයක් දෙනවා. මම තමයි එදා උඹට කන්න දුන්නේ. මම නැත්නම් අද උඹ ඔපන නෑ කියලා එයාලා හැමදාම ඔයාගේ ආත්මාභිමානය පාගලා දානවා. ඒ උදව්ව වෙනුවෙන් ඔයාට ලොකු මානසික වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. අන්න ඒ වගේ අතීත අත්දැකීම් නිසා ඔයාගේ මොළේ එදා එක තීරණයක් ගන්නවා. ඒ තමයි අනිත් මිනිස්සුන්ව විශ්වාස කරන එක මාරම භයානකයි. මිනිස්සුන්ගෙන් උදව් ඉල්ලන්න ගියාම මට ලැබෙන්නේ වේදනාවක් විතරයි. ඒ නිසා ආයේ කවදාවත් මම කාටවත් ණය වෙන්නේ නැහැ. මම මගේ පාඩුවේ හැමදේම තනියම කරගන්නවා කියන එක. එදා ඔයාගේ මොළේ ගත්ත තීරණය තමයි අද ඔයාව මේ තරම් හුදකලා කරලා තියෙන්නේ. ඔයා අනිත් අයට බරක් වෙන්න බය, යාලා ආයෙත් ඔයාව ප්‍රතික්ෂේප කරයි කියන බයට ඔයා හිතනවා හැම උදව්වකටම හැංගිච්ච මිලක් තියෙනවා කියලා. දැන් අපි බලමු මේ තනියම ඔක්කොම කරගන්න එකෙන් ඔයාටම කරගන්න මහා ලොකු විනාශය මොකක්ද කියලා. පළවෙනි දේ තමයි සම්පූර්ණ මානසික සහ ශාරීරික කඩාවැටීම. මේ ලෝකේ කිසිම මිනිස්සෙක්ට බෑ තමන්ගේ ප්‍රශ්න, තමන්ගේ පවුලේ ප්‍රශ්න, රස්තාවේ ප්‍රශ්න ඔක්කොම තනියම කරට අරගෙන ජීවත් වෙන්න. ඔයා යකඩ වලින් හදපු යන්ත්‍රයක් නෙවෙයි. ඔයාගේ ඇඟට වගේම ඔයාගේ මනසටත් දරා ගන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව පැනලා දිගටම යද්දි එකපාරටම ඔයා කඩාගෙන වැටෙනවා. කිසිම හේතුවක් නැතුව ඔයාට කේන්ති යන්නේ, කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැතුව එක තැනකට වෙලා ඉන්නේ අන්න ඒ නිසා. ඔයාගේ ඇඟේ ආතතියට අදාළ හෝමෝන පිරিলা අන්තිමට ඔයාට ලොකු ලෙඩ රෝග පවා හැදෙන්න පුළුවන්. ඔයාවම මරණය දක්වා මහන්සි කරවල ඉවරයි. දෙවෙනි ලොකුම විනාශය තමයි ඔයාට ලැබෙන්න තියෙන අවංක ආදරය ඔයාගේම අතින් නැති වෙලා යන එක. ඔයාට මාරම ආදරය කරන කෙනෙක් ඔයාගේ ජීවිතේට එනවා. එයාට ඕන ඔයාගේ දුක බෙදා ගන්න, ඔයාට උදව් කරන්න, ඔයාව බලා ගන්න. හැබැයි ඔයාගේ මොළය අර පරණ බයේ ඉන්න නිසා ඔයා යාට ඔයාගේ ඇතුළට එන්න දෙන්නේ නැහැ. එයා උදව්වක් කරන්න ආවොත් ඔයා කියන්නේ මට පුළුවන් මම කරගන්නම් කියලා. එතකොට අර ආදරය කරන මිනිස්සයාට දැනෙන්නේ මාරම වේදනාවක්. එයාට හිතෙනවා මෙයාට මාව ඕනේ නැහනේ, මෙයා මාව විශ්වාස කරන්නේ නැහනේ කියලා. ආදරය කියන්නේ එකිනෙකාට උදව් කරගන්න එකටයි. ඔයා කාගෙන්වත් උදව් ගන්න නැහැ කියන්නේ ඔයා අනිත් අයට ඔයාට ආදරය කරන්න තියෙන ඉඩ සම්පූර්ණයෙන්ම බහලා දානවා. අන්තිමට ඔයාට ආදරය කරපු මිනිස්සුත් මේ වේදනාව දරා ගන්න බැරුව ඔයාව දාලා යනවා. ඔයා ආයෙත් තනි වෙනවා. ස්ටොයික් දර්ශනයේ පියාවෙනෝ මාකස් ඕරිලියස් තමන්ගේ දිනපොතේ මෙහෙම ලියනවා. මිනිස්සු කියන්නේ සමාජීය සත්වයෙක්. අපි හැදිලා තියන්නේ එකිනෙකාට උදව් කරගන්න මිසක් තනියම ජීවත් වෙන්න නෙවෙයි. එයා මේක මාරම රසන උදාහරණයකින් පැහැදිලි කරනවා. එයා කියනවා ගල් වලින් හදපු පාලම දිහා බලන්න කියලා. ඒ පාලමේ තියෙන එක ගලක්වත් තනියම හිට ගන්න නැහැ. හැම ගලක්ම අනිත් ගලට වාරු වෙලා එකිනෙකාට බර දීගෙන තමයි ඒ පාලම හයට තියෙන්නේ. ඔයා එකෙන් එක ගලක් අරගෙන මම තනියම හිට ගන්නවා කිව්වොත් ඒ මුළු පාලමම කඩාගෙන වැටෙනවා. ඒ වගේම මාකස් ඕරේලියස් තවත් තැනක කියනවා මීමෙසි වදේට හොඳ නැති කිසිම දෙයක් තනි මීමෙස්සාට හොඳ වෙන්නේ නැහැ කියලා. මනුස්ස ජීවිතයත් අන්න ඒ වගේ. ඔයා කොච්චර ශක්තිවත් වුණත් ඔයාට තව කෙනෙක්ගේ වාරුවක්, ආදරයක්, උදව්වක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒක මනුස්ස ස්වභාවය. උදව් ඉල්ලනවා කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමන්ගේ මනුස්සකම පිළිගැනීමක්.
තවත් ශ්‍රේෂ්ඨ ස්ටොයික් දාර්ශනිකයෙක් වෙන සෙනෙකා කියනවා මිනිස්සු හිතන්නේ තනියම හැම දෙයකටම මුහුණ දෙන එක තමයි ධෛර්යය කියලා. හැබැයි ඇත්තම ධෛර්යය තියෙන්නේ තමන්ගේ දුර්වලකම පිළි අරගෙන මට මේක තනියම කරන්න බෑ මට උදව් කරන්න කියලා වෙන කෙනෙක්ගෙන් ඉල්ලන්න පුළුවන්කම කියලා. ඒකට තමයි ලොකුම මානසික ශක්තිය ඕන වෙන්නේ. ඔයා තනියම ගමනක් යන්න හදන්නේ ඔයාගේ අහංකාරකම නිසා වෙන්නත් පුළුවන්. මට කාගේවත් උදව් ඕනේ නැහැ කියන අහංකාරකම ඇතුලේ අපි අපිවම හිර කරගන්නවා. එහෙනම් කොහොමද අපි මේ අසාමාන්‍ය ස්වාධීනත්වයේ කියන භයානක මානසික හිරගෙදරෙන් එළියට එන්නේ? කොහොමද අපි අනිත් මිනිස්සුන්ව ආයෙත් විශ්වාස කරන්න පටන් ගන්නෙ? පළවෙනි සහ වැදගත්ම පියවර තමයි ඔයාගේ මේ හැසිරීම බයක් මිසක් ශක්තියක් නෙවෙයි කියලා ඔයාම අවංකව පිළිගන්න එක. ඔයා හැමදේම තනියම කරන්නේ අනිත් අය ප්‍රතික්ෂේප කරයි කියන බයට. නැත්නම් ඒ උදව්ව වෙනුවෙන් පස්සේ විදවන්න වෙයි කියන බයට කියලා ඔයාගේ මොළයට තීරුම් කරලා දෙන්න. ලෙඩක් සුව කරන්න නම් මුලින්ම ලෙඩේ තියෙනවා කියලා පිළිගන්න ඕන. ඒ බොරු ශක්තිමත් වෙස් මුහුණ ගලවලා දාන්න. දෙවෙනි දේ තමයි පුංචි දේවල් වලින් අනිත් අයගෙන් උදව් ඉල්ලන්න පටන් ගන්න එක. ඒක පාරටම ලොකු ප්‍රශ්නයකදී සල්ලි ඉල්ලන්න හරි වෙන උදව්වක් ඉල්ලන්න හරි ඔයාගේ මොළේ ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම සුළු දේවල් වලින් පටන් ගන්න. කෑම කන ගමන් මට ওই වතුර එක පොඩ්ඩක් දෙන්න කියලා ඉල්ලන්න. ඔයාගේ ළඟම යාළුවාගේ මට මේ වැඩේට පොඩි අදහසක් දෙන්න කියලා අහන්න. පාරේ යද්දි මට මේ බෑග් එක පොඩ්ඩක් අල්ල ගන්න කියලා ඉල්ලන්න. මේ වගේ පුංචි උදව් ඉල්ලද්දි අනිත් අය ඒක සතුටින් කරනවා දැක්කම ඔයාගේ මොළය අලුතින් හැඩ ගැහෙනවා. ලෝකේ ඉන්න හැමෝම නරක නැහැ. හැම උදව්වකටම මිලක් නැහැ. මිනිස්සු උදව් කරන්න කැමතියි කියලා. අන්න ඒකෙන් ඔයාගේ බය ටික නැති වෙලා යනවා. තුන්වෙනි දේ තමයි උදව්වක් බාර ගැනීම කියන්නේ අනිත් මිනිස්සයාට කරන ආදරයක් බව තේරුම් ගන්න එක. ඔයාගේ යාළුවෙක් හරි ආදරය කරන කෙනෙක් හරි ඔයාට උදව් කරන්න ආවම ඔයා ඊට එපා කියද්දි එයාට දැනෙන්නේ එයාට කිසිම වටිනාකමක් නැහැ කියලායි. මිනිස්සු මාරම සතුටු වෙනවා Taman ආදරය කරන කෙනෙක්ට උදව්වක් කරන්න ලැබුණම. එතකොට එයාලට දැනෙනවා මම මෙයාලට වටිනව නේද කියලා. ඉතින් ඔයා උදව්වක් බාර ගන්නවා කියන්නේ ඔයා ඒ මිනිස්සයාට සතුටක් දෙනවා කියන එකයි. ඒකෙන් ඔයාලා අතර තියෙන බැඳීම තවත් ශක්තිමත් වෙන මිසක් දුර්වල වෙන්නේ නැහැ. හතරවෙනි සහ වැදගත්ම දේ තමයි අතීතයේ මිනිස්සු අද ඉන්න මිනිස්සු නෙවෙයි කියලා තේරුම් ගන්න එක. අතීතයේ ඔයාව තනි කරපු, ඔයාට උදව් කරලා වද දීපු ඒ නරක මිනිස්සු අද ඔයාගේ ජීවිතේ නැහැ. අද ඔයා එක්ක ඉන්නේ ඔයාට අවංකවම ආදරය කරන අලුත් මිනිස්සු. ඉතින් අර පරණ මිනිස්සු කරපු වැරදි වලට අද ඔයාට ආදරය කරන මේ අහිංසක මිනිස්සුන්ට දඬුවම් දෙන්න එපා. අතීතයේ තුවාල අද දවසට අරගෙන එන්න එපා. කවුරු හරි අද ඔයාට කරුණාවන්ත වෙනවා නම් ඒක කිසිම සැකයක් නැතුව ආදරෙන් බාර ගන්න. මේ නිල් පාට තරු පිරුණු අහසයට අද රැට ඔයා නිදාගන්න කලින් එක දෙයක් මතක තියාගන්න. ගස් දෙකක් එකට වැවෙනකොට ඒ ගස් දෙකේ මුල් පොළව යටින් එකිනෙකට පැටලිලා තමයි ලොකු කුණාටුවකදී පවා නොබැටි හයියට හිටගන්නේ. තනියම තියෙන ගහකට ලොකු හුලඟක් ආවම ගැලවිලා යනවා. ඔයා ජීවිතයේ මෙච්චරකල් හැම බරක්ම තනියම ඇද්දා. ඔයා ගොඩාක් මහන්සි වෙලා ඉන්නේ කියලා මම දන්නවා. ඔයාට හැමදේම තනියම කරන්න පුළුවන් බව ඔයා මුළු ලෝකෙටම ඔප්පු කරලා ඉවරයි. දැන් මේ බර ටිකක් බිමින් තියන්න වෙලාව හරි. ඔයාට හැමදේම තනියම කරන්න පුළුවන් තමයි. හැබැයි ඔයා හැමදේම තනියම කරන්න අවශ්‍ය නැහැ. කවුරු හරි ඔයාට උදව් කරන්න අතක් දික් කරද්දී ඒ අත අල්ලගන්න එක දුර්වලකමක් නෙවෙයි. ඒකෙන් පෙන්වන්නේ ඔයාගේ මනුස්සකම. අඬන්න ඕන වුණාම යාළුවෙක්ගේ උරහිසට ඔළුව තියාගන්න එක පරාජයක් නෙවෙයි. ඒකයි ජීවත් වෙනවා කියන්නේ. මේ වීඩියෝ එකෙන් ඔයාගේ පපුවේ මෙච්චරකල් හිර කරගෙන හිටපු ඒ මහා ලොකු බර සම්පූර්ණයෙන්ම නැති වෙලා අලුත් හුස්මක් ගන්න ඔයාට ශක්තියක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඔයාටත් මේ වගේ කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැතුව තනියම ඔක්කොම කරලා මහන්සි වෙච්ච අත්දැකීම් තියෙනවද? ඒ ගැන පහලින් කමෙන්ට් කරන්න. ඔයාගේ කතාව මේ වගේම තනියම විදවන තවත් කෙනෙක්ට මහා ලොකු අස්වැසිල්ලක් වෙයි. ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න, මනස සුවපත් කරගන්න මේ වගේ තවත් ගැඹුරු වීඩියෝ බලන්න අපේ People Psychology Simplified channel එක subscribe කරන්න. අපේ බුද්ධිමත් පවුලට අදම එකතු වෙන්න. මම ඔබේ සහායකයා. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු. එතකන් ඔයාගේ බර තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න බය වෙන්න එපා. සුබ දවසක්.